සුබ දවසක් සියලු දෙනාටම. අද දින මා සූදානම් වන්නේ දහම් පාසල් ගුහු විභාගය 2025 සම්බන්ධ සියලු තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඊට පෙර මතක් කළ යුතුයි දහම් පාසල් ගුහු විභාගය සඳහා මා විසින් විභාග අනුමාන නිබන්ධන යුගලයක් සකස් කොට තිබෙනවා. අංක 1 නිබන්ධනය තමයි දහම් පාසල් ගුහු විභාගය සම්බන්ධ විශේෂ විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර නිබන්ධනය. මේ නිබන්ධනය ලබා ගන්නවා නම් ඔබට PDF එක ලබා ගැනීමේදී රුපියල් 350ක මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අංක 2 නිබන්ධනය තමයි දහම් පාසල් ගුහු විභාගය සඳහා සකස් කළ විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර නිබන්ධනය. මේ නිබන්ධනය ලබා ගන්නවා නම් ඔබට PDF එක රුපියල් 500කට ලබා ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් අහන්න පුළුවන් මේ නිබන්ධන දෙකේ වෙනස මොකක්ද කියලා. විශේෂයෙන්ම පළවෙනි නිබන්ධනය තුල විභාගයේ ඉලක්ක කරව විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ඇතුළත් වෙනවා. ඒ වගේම දෙවෙනි නිබන්ධනය තුලත් විශේෂ විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ඇතුළත් වෙනවා. ඒ වගේම පළමු නිබන්ධනයට වඩා විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ප්‍රමාණයක් දෙවෙනි නිබන්ධනය තුල ඇතුළත් වෙනවා. වඩාත් විස්තරාත්මකව දෙවෙනි නිබන්ධනය තුල තියෙනවා. නමුත් කිසිම ගැටලුවක් නැහැ. නිබන්ධන දෙක ඒ කියන්නේ මේක ගණන් දෙකකට දීලා තියෙන පාඨකයාට ලබා ගැනීමේ පහසු උදෙසා. ඒ කියන්නේ තමන්ගේ අතේ තිබෙනා වූ මුදල අනුව ඔහුට නිබන්ධන ලබා ගැනීමේ පහසුව සඳහා තමයි ඔය නිබන්ධන දෙකක් සකසලා තිබෙන්නේ. විශේෂයෙන්ම දෙකම ලබා ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එක්ක අංක 1 ගන්න පුළුවන්, එක්ක අංක 2 ගන්න පුළුවන්. අංක 2 නිබන්ධනය තුල අංක 1 නිබන්ධනයේ කහුණු සහ ඊට වඩා වැඩි කහුණු ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. අංක 1 නිබන්ධනය තුලත් ඒ අවශ්‍ය අංක 1 නිබන්ධනය තුලත් අවශ්‍ය කහුණ තුලත් වෙනවා. කිසිම එකක ගාන අඩු වැඩි කියලා ගුහු මුෂ්ටි හෝ කහුණු අඩුවක් නැහැ. නමුත් එකකට වඩා අංක 1ට වඩා අංක 2 යම් කිසි කහුණු ප්‍රමාණයක් වැඩි බවක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නේ. අංක 1ට වඩා වැඩිපුර ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් අංක 2 තියෙනවා. එතකොට ගණන් දෙකක් සාමාන්‍ය නිබන්ධන වල තියෙනකොට ඒ වගේ දේවල් සාමාන්‍යයි. ඉතින් ඒක ගැටලුවක් නෑ. ඔබේ අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන්. නමුත් මේ දවස්වල මගෙන් බොහෝ පාඨකයන් මේ විභාගවල නිබන්ධන විමසන නිසා ඔබ නිබන්ධන ඉල්ලනකොට නම පැහැදිලිව සඳහන් කරන්න. විශේෂ විභාග අනුමාන නිබන්ධනය නම් එහෙම සඳහන් කරන්න. අනිත් නිබන්ධනය නම් විභාග අනුමාන නිබන්ධනය කියලා සඳහන් කරන්න. එවිට ඔබට පහසුවෙන්ම කිසිම ගැටලුවක් නොමැතිව මා අදාළ ගිණුම් අංක ලබා දුන්න පසු ඒ අදාළ අවශ්‍යතාවය අනුව නිබන්ධන ලබා ගන්න පුළුවන්. මගේ WhatsApp අංකයට තමයි ඔබ දැනුවත් කළ යුත්තේ ඔබේ අවශ්‍ය නිබන්ධනය මොකක්ද කියලා. මගේ WhatsApp අංකය ලබා දෙන්නම්. 076 700 88 16 නැවත මතක් කරනවා නම් 076 700 88 16. වීඩියෝ එක අවධානය යොමු කරමු. දහම් පාසල් ගුහු විභාගය සඳහා මාර්තු මාසය තුල අයදුම් පත්‍ර කැඳවනු ලැබුවා. ඒ අනුව ලංකාව තුල සිටින සමස්ත ලංකා වාසී ගුහු බවතුන් දහම් පාසල් ගුහු විභාගය සඳහා අයදුම් කළා. මේ අනුව දැන් තීරණය කොට තිබෙනවා 2025 ජූනි 21 සෙනසුරාදා දිනයේ පෙරවරු 9:30 සිට දහවල් 12:30 දක්වා දිවයින පුහා මධ්‍යස්ථාන 20කට ආසන්න ප්‍රමාණයකදී මේ විභාගය පැවැත්වීමට. විශේෂයෙන්ම අයදුම් පත්‍ර හෙවත් ඇඩ්මිෂන් මේ වන විට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සමස්ත ලංකාවාසී විභාග අපේක්ෂකයන්ගේ නිවෙස් තුළට තැපැල් කොට යවා අවසන්. සමහර අපේක්ෂකයන්ගේ අයදුම් පත්‍ර තාමත් ලැබෙමින් පවතිනවා. ඔබට හදිසිය හෝ නොලැබුණොත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඔබට ඒ පිළිබඳව විමසීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථානය පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලය, ගම්පහ දිස්ත්‍රික්කයේ යශෝධරා දේවී බාලිකා විද්‍යාලය, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර බාලිකා මහාවිද්‍යාලය, මානව දිස්ත්‍රික්කයේ වාහිපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය, මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිස්තු දේව ජාතික පාසල, නෝහෙලි දිස්ත්‍රික්කයේ ගාමිණී ජාතික පාසල වශයෙන් අනෙකුත් දිස්ත්‍රික්කවලත් ඒ වශයෙන් විභාග මධ්‍යස්ථානවල විභාගයේ පැවැත්වීම සිද්ධ වෙනවා ලංකාව පුරාම 21 වෙනි සෙනසුරාදා 9:30 සිට 12:30 දක්වා. ඒ වගේම
මෙතන මතක් කරන්නම් විෂය නිර්දේශය පිළිබඳව කතා කරද්දී ඔබ දන්නවා 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පෙළ පොත්. ඒ වගේම දහම් පාසල් කළමනාකරණයේ පොත ඇතුළත් වෙනවා. ඒ වගේම 6 ශ්‍රේණිය සිට 7 ශ්‍රේණිය දක්වා පාලි සහ අභිධර්මයේ කොටස් ඇතුළත් වෙනවා. ඒ වගේම විභාග අනුමාන ගැන කතා කරද්දී මම කලින් වීඩියෝස් වල විභාග අනුමාන පිළිබඳව ඔබට දල වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම විභාග අනුමාන පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් මගේ මේ විභාග අනුමාන නිබන්ධන තුළ ඇතුළත් වෙනවා. ඉතින් මේ නිබන්ධන ලබා ගැනීමට ඔබට අවස්ථාව දීලා තියෙනවා අවම පිළිවෙලක් යටතේ. ඒක නිසා විභාග අනුමාන පිළිබඳව සහ ඔබ කිසිම සූදානමක් නොමැතිව විභාගයට සිටියත් කිසිම ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මගේ නිබන්ධන විභාගයට පැය 10ක් තියෙද්දි පරිශීලනය කරත් නිවැරදිව පරිශීලනය කරොත් ඉහළ ප්‍රතිඵල කහ යාමේ හැකියාවක් තිබෙනවා ඕනෑම අපේක්ෂකයෙකුට. ඒකට හේතුව නිබන්ධන තුළ ඉලක්ක කරලා කවුණු ඇතුළත් වීම. නමුත් හැබැයි එහෙ විදියට ඉලක්කවලට යන්න පුළුවන් වෙන්නේ ඕනෑම කෙනෙක්ට නිසි ආකාරයෙන් ධනාත්මක චින්තක මට්ටමේක කරන්න පුළුවන් කියන හැඟීමෙන් යුක්තව ඒව පරිශීලනය කළොත් පමණයි. ඉතින් අද දිනේදී මා උත්සාහ කළේ මේ කුඩා කාලය තුළ දහම් පාසල් ගෘහ විභාගය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න 2025 සම්බන්ධයෙන් ජූනි 21 දිවයින පුරාම පෙරවරු 9:30 සිට 12:30 දක්වා විභාගය පැවැත්වෙනවා. අයදුම්පත් මේ වන විට ඔබට නිවස් කහ ලැබෙමින් පවතිනවා. ඒ වගේම බොහෝ අයට ලැබිලා තියෙන්නේ. නොලැබුණු කෙනෙක් සිටිනම් හෙට දිනය බ්‍රහස්පතින්දා දිනයේ නොලැබුණොත් ඔබ විමසීමක් කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන්. එවිට ඔබට නිසි පිළිතුරක් ලැබේවි. ඒ වගේම ඔවුන් විභාගයේ සඳහා ඔබ ඉදිරිපත් වන ආකාරය පිළිබඳව දැනුවත් කරයි. ඉතින් සමස්ත ලංකා වාසී අපේක්ෂකයන්ට මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම මේ විභාගය ජයග්‍රාහී විභාගයක් බවට පත් කරගන්න පුළුවන්. අප මේ වීඩියෝස් වලින් ලබා දීලා තිබෙන විභාග අනුමාන මේ වීඩියෝ එක තුළ නැවත විභාග අනුමාන කියන්න මම උත්සාහ කරන්නේ. මීට පෙර වීඩියෝ 5ක් විතර මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ විභාග අනුමාන පිළිබඳව හොඳින් ඒ විභාග අනුමාන අධ්‍යයනය කරලා විභාගය සඳහා සූදානම් වෙන්න පුළුවන්. ඒ වගේම විභාග අනුමාන පිළිබඳව වීඩියෝ වල තිබෙන තොරතුරු සහ ඊට වඩා සවිස්තරාත්මක තොරතුරු විභාග අනුමාන නිබන්ධන තුළ තිබෙනවා. ඉතින් ඒවා පරිශීලනය කරලා ඔබට ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝව දහම් පාසල් ගෘහ විභාග අපේක්ෂකයන් හඳුන්වලා දෙන්න. තවමත් යම්කිසි අපේක්ෂකයෙක් විභාගයේ පිළිබඳව අවිනිශ්චිතතාවයකින් සිටින විභාග පිළිබඳ බයක් සහිතව සිටිනන් ඔහුට පිහිට වෙලා විශේෂයෙන් මේ වීඩියෝ හඳුන්වලා දීලා මේ වීඩියෝ වල තිබෙනා වූ මඟ පෙන්වීම ඔස්සේ ඔබට හෝ ඔවුන්ට මේ විභාගයේ ජය ගැනීම සඳහා මාර්ගය පෙන්වා දෙන්න. විශේෂයෙන්ම විභාග අනුමාන වීඩියෝස් ඔබට බලන්නට පුළුවන් මේකේ දහම් පාසල් ගෘහ විභාග ගැන ප්ලේලිස්ට් එකේ මම දාලා තියෙනවා. ඒ වගේම ඒ නිබන්ධන ලබා ගැනීමේ ක්‍රියාවලිය තුලින් මා විසින් වීඩියෝ මගින් පෙන්වා දී ඇති විභාග අනුමාන සඳහා තව දුරටත් හොඳ අත්වලක් සපයනවා. එසේනම් ඔබ සැමට ජය වේවා. මා ප්‍රාර්ථනා කරනවා දහම් පාසල් ගෘහ විභාග අපේක්ෂකයන් සෑම දිනකටම ඉහළ ප්‍රතිඵල ලබා ගත හැකි වාසනාවන්ත විභාගයකට මුහුණ දීමට සෙනසුරාදා දිනේ ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. ජය වේවා.